ඒ නිසා පින්කම් කරද්දී හිත්වලට කහට දාගන්න එපා. හිත් නරක කරගන්න එපා. පැහැදිලිද? තමන් දීපු කරපු ඒවා මහා උජාරුවට කියා ඒකම හරි කියන තැන ඉන්න එපා. තමන්ගේ හිත දිහා බලන්න. දරුවෝ හදලා දරුවෝ නිසාම සුගතිය නසා ගන්න දෙමව්පියෝ නැද්ද? දරුවෝ හදලා ඒ දරුවෝ තමන්ට සලකන්නේ නැතිකොට ඒකම හිත අවසාන කාලේ දුකින් පීඩණයෙන් මැරෙන අම්මලා තාත්තලා නැද්ද? ඉන්නවා. සුගතියයිද? දරුවම තමන්ගේ සුගතිය නැති කළා. හිතන විදිය. ඒ නිසා ඒකට හේතුව තමයි අවිජ්ජා. ඒ නිසා දරුවන්ට උනත් ඕනට වැඩිය පෙරේත වෙන්න එපා. තමන්ගේ නෝනට මහත්තයට උනත් ඕනට වැඩිය පෙරේත වෙන්න එපා. ඕන වෙලාවක හිතෙන් අත්තරින්න පුළුවන් හිතක් හදාගන්න. නැත්තම් මැරිලා ඒ පෙරේතය භූතය වෙලා. ඉඩ කඩන් වලට උනත් පෙරේත වෙන්න එපා. දැන් මං කල්පනා කළේ මිනිස්සු නඩු කියනවනේ මේ ඉඩ කඩන් වලට. ඇයි එයාගේ නමටනේ ඔප්පුව තියෙන්නේ? ඔය ඉඩමෙම එන්නවා කුරුල්ලෝ කූඩු හදාගෙන. උන් හිතන්නේ ඒක කාගේ කියලාද? කුරුල්ලෝ හිතනවා මේක අපේ. ඊට පස්සේ තුඹ සාධන වේයෝ හිතන්නේ මොකද්ද? ඒ ඉඩමේ උඹහක් තියෙනවා. ඒ තුඹ සාධන වේයෝ හිතනවා මේ ඉඩම මගේ. තුඹසට රිංගන තලගොයා හිතනවා මේක මගේ. කූඹි ගුලේ ඉන්න කූඹි හිතනවා මේක මගේ. ඉඩමේ අයිතිකාරයා හිතනවා මේක මගේ. ග්‍රාම සේවක මහත්තයා හිතනවා මේ කොට්ටාසේ මේ ග්‍රාම වසම මගේ. දිසාපතිතුමා හිතනවා මේ ප්‍රදේශය මගේ. මහා ඇමති හිතනවා මේ පළාත මගේ. ඊට පස්සේ ජනාධිපතිතුමා හිතනවා මේ රට මගේ. ඒ අයගේ ඉෂ්ට දේවතාවෝ හිතනවා මේ පිරිස මගේ. යක්ෂ රාස ගාන්ධර්ව කුම්භාණ්ඩ සතරවරන් දිව්‍යෝ හිතනවා මේ පිරිස මගේ. සක්දිවිඳු හිතනවා මේ ඉන්න පිරිස මගේ. එතකොට දැන් කවුද ඇත්ත අයිතිකාරයා? අවසානයේ මාරයා හිතනවා මේ සියලු සත්වයෝ මගේ ආත්මය. ඔන්න ඔහොම වෙනම කණ්ඩායමක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හිතනවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේ සියලු ලෝකෙම නිදහස් වෙලා. බුදුරජාණන් වහන්සේට ඉඩක් නැහැ. බුදුරජාණන් වහන්සේට පළාත් නැහැ. බුදුරජාණන් වහන්සේට රටවල් නැහැ. බුදුරජාණන් වහන්සේ මේකෙන් නිදහස් වුණා. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවෙන් නිදහස් වුණා. අපේ මිනිස්සු මහ පොළොව හොයනවා. කොතනද බුදුරජාණන් වහන්සේ ඉපදුනේ? අපේ මිනිස්සු මහ පොළොව හොයනවා. ඒ මහ පොළොව අතෑරපු බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණා. ඇත්තටම නිකන් ඉන්න ගමන් කල්පනා කරන්නකෝ. දැන් මේ ඇඟ ඔළුවේ උකුණක් ඉන්නවා. උකුණ හිතන්නේ කොණ්ඩේ කාගේ කියලාද? මං ඉන්න කැලේ. බඩේ ඉන්න පණුව මොකද්ද හිතන්නේ? මේක මගේ කියලා. අවසානයේ මම මගේ කියලා දෙයක් නැහැ. තමන්ගේවත් නැහැ. හරි. ඔයාලගේ කොණ්ඩේ ටික කපලා අරන් මේ කොණ්ඩේ ඔයාගේද? මේ කොණ්ඩේ මම කියලා ඉන්න. ඔය කොණ්ඩේ දැක්කොත් කවුරු හරි ඒ කොණ්ඩේට ඔයාලගේ නමින් කතා කරනවද? නියපොතු ටික කපලා අරන් ගත්තොත් එහෙම ඒ නියපොතු ටිකට ඔයාලගේ නමින් කවුරුත් කතා කරනවද? ලොම් ගත්තොත් ඒ ලොම් ටික අතට ගත්තොත් ඔයාලගේ නමින් කතා කරනවද? මේ හැම ගලවලා ගත්තොත් මුළු ඇඟේම හැම දෙහි ගෙඩියක් තරමට තියෙන්නේ. ඒ හැමට ඔයාලගේ නමින් කතා කරනවද? මස් ටික වෙනම ගත්තොත් කතා කරනවද? ඇටකටු ටික, අනහර, වකුගඩු, හදවත
ආත්මාව මේ ශරීරයම කොටස් කරලා බලද්දී මම කියලා කෙනෙක් හොයාගන්න නැහැ. එහෙම තියෙද්දි වෙහෙර විහාර වලටත් අපේවා අපි හදපු ඒවා අපි gadol දුන්නේ කියලා උරුමකාරකම් කියනකොට මේ මිනිසුන්ට විමුක්තිය කවදාද ලැබෙන්නේ? මේ මිනිසුන්ට යථාර්ථය අවබෝධ වෙන්නේ කවද්ද? ඔයාලා වුණත් හැමදාම යමක් පූජා කළොත් අතෑරලාම පූජා කරන්න. ඒ පිරිකරේට මොකක්ද උනේ? හාමුදුරුවෝ මොකක්ද කළේ? ඒව හොයන්න එපා. අතෑරලාම පූජා කරන්න. ඔන්න හරි. එහෙනම් අද ඉඳලා කල්පනා කරන්න ඕන පින කියලා කියන්නේ චේතනාවයි. ඒ නිසා හිත තමයි පිරිසිදු කරගන්න ඕනේ පින්කම් කරන්නේ.